සුබ දවසක්. අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ස්ථානයේ හිලා දේශනා කළ අපගේ ජීවිතයට මහත් සැපයක් රැගෙන එන පින්කමක් වන දානය පිළිබඳවයි. බෞද්ධයන් ලෙස අප දන් දෙන්නේ කුසල් රැස් කර ගැනීම සඳහායි. නමුත් මෙම දානය නිවැරදි ආකාරයට පිරිනමන්නේ කෙසේදයි බොහෝ දෙනාට නිසි අවබෝධයක් නැහැ. අපි දන් දීමේදී වැදගත්ම දේ වන්නේ තරගකාරීව නොව තමන්ට හැකි උපරිම අයුරින් එය සකස් කිරීමයි. දානයේ විපාක දනිමු යන පිරිසුදු සිතින් පූජා බුද්ධිය සහිතව අනුන් ලවා නොව තමන්ම මැදිහත් වී සියලු කටයුතු පිළියෙල කරන්නේ නම් එය සකසා දන් දීම ලෙස හැඳින්වෙනවා. බුදු දහම තුල දානය යනු අප සතු වස්තු කෙරෙහි ඇති ලෝභකම, ආසාව, තණ්හාව ටිකෙන් ටික තුනී කර ගැනීමට ඇති මහඟු අවස්ථාවක්. මක්නිසාද යත් මේ ලෝභකම අපට දුකට හේතු වන අතර දන් දීම සැපයට කාරණයක් වන නිසායි. නිවන් සැපය අරමුණු කරගන්නා කෙනෙකු පළමුවෙන්ම කල යුත්තේ යහපත් අරමුණු ඇතිව දන් දීම පුරුද්දක් කර ගැනීමයි. දානය සහ සීලය නැතිනම් භාවනාවෙන් සිත සංසුන් කර ගැනීම පහසු නැහැ. සාංගික දානයේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ දේශනා කළ කතාවල අනුපිළිවෙල අනුව දාන කතා අංක 1ට පැමිණෙනවා. සාංගික දානය අගය අපට හොඳින්ම පෙන්වා දුන් අවස්ථාවක් තමා බුදුරජාණන් වහන්සේගේ කිරිමව වූ මහා ප්‍රජාපති ගෝතමිය. එනම් උන්වහන්සේ වෙනුවෙන්ම සකස් කළ සිවුරු යුගලක් පූජා කිරීමට පැමිණි විට සිදු වූ දේ. ගෝතමිය දෙවරක්ම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ එය උන්වහන්සේම පිළිගන්නා ලෙසයි. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම වදාළේ ගෞතමි මෑණියනි එය සංඝයාට පූජා කරන්න යනුවෙනි. සංඝයා විශේෂෙහි දුන් කල එය මටද පුදන ලද්දේ වෙමි. මෙසේ කීවේ පුද්ගලික දානයකට වඩා සාංගික දානයෙන් ලැබෙන පින අතිමහත් බව පෙන්වා දීමටයි. නමුත් අද වන විට බොහෝ සාංගික දාන පුද්ගලික දාන බවට පත්වී ඇති බව අප දුටුවත් නොදන්නවා විය හැකියි. බොහෝ දෙනා තමන් දන්නා සමීපව ඇසුරු කරන ස්වාමීන් වහන්සේලා දානයට වැඩම කළොත් හොඳයයි සිතනවා. එහෙත් තමන් නොදන්නා ස්වාමීන් වහන්සේලා පුංචි සාමණේර ස්වාමීන් වහන්සේලා මෙන්ම තමා පුද්ගලිකව දැන සිටින සිල්වත්කමෙන් අඩු ස්වාමීන් වහන්සේලා තමන්ගේ නිවසේ දානයට වැඩම කර සිටීනම් ඔහු කලකිරීමට පත්වේ. මෙයින් වන්නේ පුද්ගලික දානයක් කොට අඩු කරගත් පින තවත් අඩු කර ගැනීමක් පමණක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වන්නේ ඔබේ නිවසට දානයට වැඩම කරන්නේ බුදු පියාණන්ගේ බුද්ධ පුත්‍ර රත්නයක් කිය යනුවෙන් පමණක් සැලකිය යුතු බවයි. එසේ සලකා දන් දුනහොත් ඔබ ඔබේ දානවස්තු පූජා කොට ඇත්තේ අරහත් රහතන් වහන්සේ නමකටයි. එවිට අපට ලැබෙන පින අතිමහත් වන අතර වැඩම කළ භික්ෂූන් වහන්සේගේ සිල්වත් දුසිල්වත් බව දන් දෙන්නාට අදාළ වන්නේ නැහැ. එම ආනිසංස උන්වහන්සේලා සතුවන අතර දායකයාට වැඩි ආනිසංසයක් ලැබෙන අයුරුයි බුදුරජාණන් වහන්සේ වදාළේ. අද අපේ පන්සලේ වැඩ සිටින කුඩා සාමණේර හෝ උපසම්පදා ස්වාමීන් වහන්සේලා කුමන අඩුපාඩු තිබුණත් බුද්ධපුත්‍ර කොණ්ඩඤ්ඤ, සාරිපුත්‍ර, මොග්ගල්ලාන අරහත් සංඝ පරම්පරාවේ අඛණ්ඩ නියෝජනය දරන්නන් වන නිසා ඔවුන්ට දන් දීමෙන් මහත් පුණ්‍ය සම්භාරයක් ලැබෙනවා. සාංගික දානයට පෙර සූදානම. අපි මෙතෙක් කතා කළේ දානයක් දීමට පෙර අපගේ සිත සකස් කරගත යුතු ආකාරයයි. මෙය పూర్ව චේතනාව ලෙස හැදින්වෙනවා. දානය දෙන අවස්ථාවේ දානවස්තු කෙරෙහි තමාගේ තිබූ ලෝභකම හා ආසාව අත්හැරීම මුංචන චේතනාව වන අතර දානය දීමෙන් පසු ඇති කරගත යුතු සිත අපර චේතනාව ලෙස නම් කර තිබෙනවා. සංඝගත දක්ෂිනාවක් දීමට නම් පළමුව දිනයක් තීරණය කරගෙන ගමේ පන්සලට ගොස් විහාරාධිපති ස්වාමීන් වහන්සේ හමු වී බුලත් කොළ 10කට වැඩි ප්‍රමාණයක් පිළිගන්වා වැඳ දිනය සහ අවශ්‍ය ස්වාමීන් වහන්සේලා ගණන දන්වා ආරාධනා කළ යුතුය. එතැන් සිට දාන දිනය දක්වා තමන්ට හැකි උසස්ම අයුරින් ඒ සඳහා සූදානම් විය යුතුය. දානයක් දීමේදී වස්තු සම්පත් 3ක් මැදිහත් වෙනවා. දන් ලබන්නා, දන් පුදන්නා සහ දානවස්තු. මෙහිදී දානවස්තුව හෙවත් දෙය්‍ය ධම්මා ඊටා වැදගත්. එය සාධාරණව උපයාගත් ධනයකින් පිළියෙල වූවක් වීම පින මහත් වීමට උපකාරී වෙනවා. දානය දෙන දිනයේ ක්‍රියාපිළිවෙල. දානය දෙන දිනයේදී පළමුව විහාරයේ බුදුගෙට බුද්ධ පූජාවක් නිවසින් සකස් කරගෙන ගොස් ස්වාමින් වහන්සේ නමක් මුල් කොට එම පූජාව පවත්වා ගත යුතුය. ඉන්පසු
උඩුවියන් සහිතව සර්වඥ ධාතු සහිත කරඬුව පෙරටුකොට මහසඟරුවන ගෞරවයෙන් පෙරහැරින් නිවසට වැඩම කරවිය යුතුය. නිවස සමීපයේදී හෝ අනිවාර්යෙන් උඩුවියන් පාවඩ සූදානම් කර ගෙහිමියා පෙරමගට ගොස් වැඳ වැඩම කරන ස්වාමීන් වහන්සේලා පිළිගෙන පාසෝදා ආසනවල හිඳවිය යුතුය. මෙහිදී අවශ්‍ය නම් උඩුවියන් පාවඩ මුතුකුඩ පන්සලෙන් ඔබට ඉල්ලා ගත හැකියි. අනතුරුව මිය බුද්ධ ප්‍රමුඛ දානයක් ලෙස සලකා වඩම්මවාගත් කරඬුව විශේෂ ආසනයක වඩා හිඳුවා පිළියෙල කළ දානයේ අග්‍ර කොටස ලෙස බුදුරජාණන් වහන්සේ වෙත ශ්‍රද්ධාසිත ඇතිව ආහාර සහිත පූජාව ප්‍රථමයෙන් පූජා කළ යුතුය. අනතුරුව නිතර දන් දී පුරුදු අයගේ සහාය ලබාගෙන ස්වාමීන් වහන්සේලා වෙත අනුපිළිවෙලින් පූජා වස්තු පිළිගැන්වීම සිදු කළ යුතුය. සංගරුවන නියෝජනය කිරීමට එක් සාමණේර භික්ෂුවක් වුවත් ප්‍රමාණවත් නමුත් සම්මත වශයෙන් සිව්නමක්වත් දානියට වැඩම කර සිටීම සුදුසු වෙනවා. දානයෙන් පසු අපරචේතනාව. මෙහිදී ශ්‍රද්ධාසිත සහිතව දාන කටයුතු අවසන් කිරීමෙන් පසු එක් ස්වාමීන් වහන්සේ නමක් භුක්තානුමෝදනා දහම් දෙසා දුන් දානයට විපාක ලැබෙන ආකාරය පැහැදිලි කරමින් දානානිසංස වදාළ යුතුය. දන් දුන් දායකයා එහිදී මනාව සවන් යොමු කොට තම සිත සතුටු කර ගැනීමට වග බලාගත යුතු වෙනවා. මෙම සතුට මරණය දක්වා ජීවිත කාලය පුරාම නැවත නැවත සිහිපත් කිරීමෙන් කරගත් පින්කම ටිකෙන් ටික වැඩි දියුණු වෙනවා. අවසානයේදී සෙත් පිරිත් දෙසා පිටත්ව යන ස්වාමීන් වහන්සේලා පසුපස මදදුරක්වත් ගොස් ගෞරව කිරීම තමන්ට පින් රැස් කර ගැනීමට කළ උපකාරයට කෘතවේදී වීමක් ලෙස සැලකෙනවා. අද අපි ඉගෙන ගත්තේ සාංඝික දානයක් යනු පුද්ගලික දානයකට වඩා අතිශයින් උසස් පිනක් බවයි. ඉතින් ඔබත් සාංඝික දානයක් දෙන විට නිසි සූදානමෙන් පිරිසිදු සිතින් සංඝයා වහන්සේලා මූලික කරගෙන දන් දීමෙන් ඔබේ ජීවිතයට ලැබෙන පින බලවත් කරගන්න. මේ දහම් කරුණු අන් අයටත් දැනගැනීමට අවස්ථාව ලැබෙන ලෙස මෙම වීඩියෝව බෙදා ගන්න කටයුතු කරන ලෙස මා ඔබගෙන් අවසන් වශයෙන් ඉල්ලා සිටිනවා. වීඩියෝව නැරඹු ඔබට තෙරුවන් සරණයි.